හරි 2026 ඕ ලෙවල් එක්සෑම් එක ලියන ළමයි වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක නිකුත් කරන්නේ. සහ මේ ඔයාලා මේ වෙද්දි සෙකන්ඩ් ටර්ම් එකට සූදානම් වෙන ගමන් තමයි ගොඩක් කට්ටිය ඉන්නේ. සහ සමහරු ටර්ම් ටෙස්ට් ලියන්න පටන්ගෙන ඇති. තවත් සමහරු ඉස්සරහ සතිවලදී ලියන. හරි. ඔයාලා ටර්ම් ටෙස්ට් එකට කොහොමද හොඳට පර්ෆෝමන්ස් කරන්නේ? සහ මේ ඇයි ටර්ම් ටෙස්ට් එක ලියන්න ඕනේ කියන ප්‍රශ්න වලට උත්තර දෙන්න සහ මේ ලකුණක් හොඳට ගන්න කොයි විදිහටද වැඩ කරන්න ඕනේ කියන එක ගැන මම පොඩි අයිඩියා එකක් ඔයාලට දෙන්නම්. මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන් ඒක ගැන තමයි අන්තර්ගත වෙන්නේ. හරි. ටර්ම් ටෙස්ට් එක ලියන්න ඕනේද කියන ප්‍රශ්නෙට උත්තරේ අනිවාර්යෙන් ඔයා ටර්ම් ටෙස්ට් එක ලියන්න. මොකද ඔයාලට O level වලට කලින් හම්බෙන හොඳම විභාග එක්ස්පීරියන්ස් එක තමයි ඔය ටර්ම් ටෙස්ට් කියන එක. එතකොට පළාත් ටර්ම් ටෙස්ට් එකක් වේවා, එහෙම නැත්නම් පාසලෙන් පවත්වන ටර්ම් ටෙස්ට් එකක් වේවා, ඒ මොකක් වුණත් ඔයාලගේ ඉස්කෝලෙන් ටර්ම් ටෙස්ට් එකක් තියනවා කියලා දැනුවත් කරා නම් ඔයාට අනිවාර්යෙන් ඒකට සහභාගී විය යුතුයි. එතකොට ගොඩක් ළමයින්ට එන ප්‍රශ්නයක් තමයි මම තාම හරියට පාඩම් කරලා නැහැනේ. එහෙම පාඩම් කරන්නේ නැතුව ටර්ම් ටෙස්ට් ලිව්වට කමක් නැද්ද කියන ප්‍රශ්නේ. ළමයි පාඩම් කරන්නේ නැතුව ටර්ම් ටෙස්ට් ලියනවා කියන කතාව ඒක ඔයා විසින් හදාගත්ත බොරුවක්. ඒ කියන්නේ ඒකට හේතුව තමයි මේ ඔයාට අවශ්‍යතාවය තියෙනවා නම් ඔයාට පාඩම් කරන්න කාලය තියෙනවා. අවශ්‍යතාවය තියෙනවා නම් ඔයාට පාඩම් කරන්න කාලය තියෙනවා. සහ මේ ඒකට ඔයා ගාව අවශ්‍ය සම්පත් ටික තියෙනවා. මොකද ඔයා ගාව අනිවාර්යෙන් රජෙන් දීපු අච්චු පොත් ටික තියෙනවා. ඔයා අනිවාර්යෙන් දවස් කීයද තියෙන්නේ කියලා වැදගත් නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ සමහරුන්ට තියෙන පුළුවන් දවස් 3-4ක් තියෙන්න පුළුවන්. තවත් සමහර අයට සතියක් විතර තියෙන්න පුළුවන්. ඒ දවස් ගාන වැඩක් නැහැ. ඔයා ටාගට් කරන්න ඕනේ මට පුළුවන් උපරිම ලකුණ ගන්න මම වැඩ කරනවා කියන එක. ඒක ටාගට් කරගෙන ඔයා වැඩ පටන් ගන්න. ළමයි ඔයා ටර්ම් ටෙස්ට් එකට වැඩ කරන්න පටන් ගන්න ගැම්ම ටර්ම් ටෙස්ට් එකේ සමහර වෙලාවට හොඳ ලකුණක් දාගන්න බැරි වෙයි. ප්‍රශ්නයක් නැහැ. ඔයා අවුලක් ගන්න එපා. මොකද ඔයා වැඩ පටන් ගෙන තියෙන්නේ. ඒ වැඩ පටන් ගැනීමේ දිගටම අකණ්ඩව සිදු කරගෙන යන්න. එතකොට ඔයාට තර්ඩ් ටර්ම් ටෙස්ට් එක ලියද්දී අනිවාර්යෙන් හොඳ ලකුණක් ගන්න පුළුවන්. සහ එතනින් එහාට අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? O level වල හොඳ රිසල්ට් එකක් ගන්න එක. O level වල ඔයා බලාපොරොත්තු වෙන රිසල්ට් එකට අනිවාර්යෙන් ඔයාට යන්න පුළුවන්. මොකද මේ ටර්ම් ටෙස්ට් කියන එක අන්නේ ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ළමයි ගොඩක් ඉඳන් ඉන්නවා මේක ලියන එක හරි කරදරයක් සහ මේක තමන් හරියට ඉගෙන ගන්න නැතුව ලිව්වොත් ලකුණු අඩු වෙනවා. ඒකෙන් තමන් හිතන රිසල්ට් එක එන්නේ නැතුව තමන් මානසිකව වැටෙනවා කියලා. ඇත්ත කතාව ඒක නෙමෙයි. තමන් තවදුරටත් මේක මොටිවේෂන් එකක් වෙනවා. සෙල්ෆ් මොටිවේෂන් එකක්. ඒ කියන්නේ තමන්ගේ ඇතුළෙම මොටිවේෂන් එකක් එනවා. යකෝ මම මේ වගේ තැනක ඉන්නේ. මම මේ වගේ වැඩක් කරන්න ඕනේ මනුස්සේ. මම මේ විදිහට කරගෙන ආවනම් මට මේ ටික පුළුවන් වෙනවානේ. මම මේ පාඩම් කරපු ඒ වගේ අහන ප්‍රශ්න වලට මට උත්තර ලියන්න පුළුවන්. අන්නේ සැටිස්ෆයි එක එනවා ඔයාට. ඒක ආවට පස්සේ ඔයා දිගටම වැඩ කරන්න ගන්නවා. ළමයි අපි මෙහෙම කතා කරලා හරි එහෙම නැත්නම් ඔයා වීඩියෝස් බලලා හරි මොනවා හරි කරලා ඔයා ওই හදාගන්නේ මොකද්ද මොටිවේෂන් එක. ඔයාට වැඩ කරන්න එන ආසාව උනන්දු. ඒ දේ ආවට පස්සේ ඔයා දිගටම වැඩ කරගෙන යනවා. ඊට පස්සේ ආයෙ ඔයාට කාගෙන්වත් මේ මොකද්ද කරන්න ඕනේ පාර කියලා අහන්න දෙයක් නැහැ. ඔයාට ඊට පස්සේ දිගට මේ පාර යන්න පුළුවන්. හැබැයි ඊට කලින් ඔයා හරියට පාර හදාගන්න ඕනේ. ඒ පාර හදාගන්න මේ පාත් එකක් හොඳ. ඒ කියන්නේ ඔයා ටර්ම් ටෙස්ට් වලින් ටර්නින් පොයින්ට් එක ගන්න. ටර්ම් ටෙස්ට් ලියන්න. ටර්ම් ටෙස්ට් එක ලියලා ඒකෙන් අනිවාර්යෙන් ඔයාගේ ගමන විනාශ කරන්න. ඔයා මේ වෙනකන් ආපු එක අදාළ නැහැ. ඔයා ලකුණක් ගත්තේ නැත්නම් ඒක අදාළ වෙන්නේ නැහැ. මෙතනින් ඉස්සරහට ඔයා හරියට වැට්ටික් කරොත් මෙතනින් ඉස්සරහ ඔයා හරියට වැඩේ හදාගත්තොත් එතනින් ඉස්සරහ අනිවාර්යෙන් ළමයි ලොවෙත් නැති වෙන්න හරියනවා. මොකද අපි දන්නවා ඒ වගේ ළමයි වෙනස් වුණා කියලා. ඒක නිසා මේ ටර්ම් ටෙස්ට් එක ඔයාගේ ටර්නින් පොයින්ට් එක කරගන්න. එතනින් ඉස්සරහ වැට්ටික් කරගෙන යන්න පුළුවන් එතකොට. හරි. ඊළඟ දවස් තමයි ටර්ම් ටෙස්ට් එකට කොහොමද පාඩම් කරන්න ඕනේ කියන එක සහ මේ හොඳ ලකුණක් කියන එක ටර්ම් ටෙස්ට් එකෙන් ගන්නේ කොහොමද කියන එක බලමු. මෙතනදී ළමයි කොටස ප්‍රධාන වශයෙන් තුනක් ඉන්නවා මේ වෙද්දී. එක කොටසක් තමයි ලකුණු 85ට වඩා වැඩි මේ වෙද්දී ස්කෝර් කරන A+ මට්ටමේ ඉන්න ළමයි ටික. එතකොට අපි A කියන්නේ A+ කියන්නේ ඇත්තටම 95ට වඩා. හැබැයි අපි යාළුවාට දැම්මම කියනවා A+ මට්ටමේ කියලා. හේතුව තමයි මොකද යාළුවා තව ඉදිරියටත් වැඩ කරනවා. එතකොට යාළුවාගේ ලකුණු අනිවාර්යෙන් 90 පන්නලා ඉස්සරහට යනවා. එතකොට එයාලා හොඳම මට්ටමේ ඉන්න ළමයි යාළුවාට කිසිම අවුලක් නැහැ. ඔයා ඔය කරගෙන ආපු වැඩපිළිවෙලෙම යන්න කිසිම වෙනසක් කරන්න එපා. ඔයාට අනිවාර්යෙන් ටර්ම් ටෙස්ට් එකෙත් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ ළමයි වෙනම කරන්න කියලා දෙයක් නැහැ. ඔයාලා හොඳට පාඩම් කරලා තියෙන ඔයාට තියෙන පේපර්ස් ලියාගෙන යන එක. පුළුවන් තරම් ටර්ම් ටෙස්ට් පේපර්ස් ලියන්න. කලින් අවුරුදු වල අපේ ඔය WhatsApp channel එකේ එහෙමත් තියෙනවා ටර්ම් ටෙස්ට් වල කලින් මේ වගේ පේපර්ස්. ඒවා අරගෙන මේ WhatsApp channel එකේ link එක මම description එකේ දාන්නම්. ඒතකොට ඒකට සම්බන්ධ වෙලා ඒකේ තියෙන පරණ පේපර්ස් උත් අරගෙන ඔයාලට ඔයාලගේ රිසල්ට් එක අප් කරගන්න පුළුවන්. එතකොට ඒ හොඳටම ලකුණු තියන ළමයි ටිකට තමයි ඒ ඔප්ෂන් එක තියෙන්නේ. හරි. ඊට පස්සේ බහුතරයා ඉන්න කොටස අපි කතා කරමු. ඒ කියන්නේ ලකුණු 50 70 සීමාව 50 70 සීමාව සමහර විට 45 වෙන්නත් පුළුවන්. 50 70 සීමාව ගමුකෝ. 50 70 සීමාව කියන්නේ ලකුණු 20ක පරතරයක්. සම මෙතන තමයි ළමයි ගොඩාක් ඉන්නේ. අපි අර ප්‍රමත ව්‍යාප්ත වක්‍රයක් ගන්නාම ඕනම දෙයක වැඩිම ලකුණක් ගන්න ළමයි වේවා නැත්නම් වැඩිම ප්‍රමාණයක් තියෙන දේ වේවා ඊට පස්සේ අඩුම ප්‍රමාණයක් තියෙන දේ වේවා ඒ දෙකම අඩුයි. මැද ඉන්න ප්‍රමාණය තමයි වැඩි. ඒක සාමාන්‍ය හැටි. මොකද මේ ගොඩක් මිනිස්සු Tamanට හිතන ප්‍රමාණයට වැඩ කරන්නේ නැහැ.
හැබැයි තමන් මොකක්දෝ හේතුවක් මත වැඩ කරනවා. ඒක නිසා ගොඩක් කට්ටිය මැද මට්ටමේ තමයි රැඳිලා ඉන්නේ. එතකොට අර පීක් ලෙවල් එකට යන්නෙත් නැහැ. පීක් ලෙවල් එකෙත් ගොඩාක් අඩු මට්ටමක නේ කියන්නේ ගොඩාක් අඩු පිරිසක් තමයි රැඳිලා ඉන්නේ. එතකොට අර අඩුම මට්ටමේ තියෙන ගොඩාක් අඩු පිරිසක්. මොකද යාළුවට කිසිම උනන්දුවක් නැති පිරිසක් ඉන්නේ. ඊටමත් සුළුතර පිරිසක් විතරයි. එතකොට මැද ප්‍රමාණය තමයි ඔය ගොඩාක් කට්ටිය ඉන්නේ. කියන්නේ මේ විදි ලකුණු 50 45 ඊට පස්සේ 70 අතර පරාසය තමයි ගොඩාක් ළමයි ඉන්නේ. එක තේරුම් ගන්න ඔයා විතරක් නෙමෙයි මෙතන ගොඩාක් කට්ටිය රැඳිලා ඉන්නවා කියලා. එතකොට මේ අන්තිම කාලේ වැඩ කරන ක්‍රමවේදයත් එක්ක සහ මේ ටර්ම් ටෙස්ට් වල මුහුණ දීමත් එක්ක උතනින් යම් පිරිසක් ගැලවිලා අර උඩම මට්ටමට යනවා. ඒ කියන්නේ A+ මට්ටම කියලා අපි හඳුන්වන්නේ ඒ මට්ටමට යනවා. අඩුම තරමේ යන්න පටන් ගන්නවා. එතකොට ඔයා කොහොමද ඒ ගොඩට වැටෙන්නේ කියන එක මේ වීඩියෝ එක ඇතුලේ සම්පූර්ණයෙන්ම කතා කරන්න. හරි. ඉස්සෙල්ලාම ඔයා බලන්න ඔයාගේ ලකුණ අඩු වෙන කොටස් කොයි විදිහටද හැදිලා තියෙන්නේ කියලා. උදාහරණයක් විදිහට අපි ගමුකෝ මම කරන සබ්ජෙක්ට් එක විද්‍යාවනේ. ඒතර මම විද්‍යාව ඇසුරෙන් පැහැදිලි කරන්න ඒක වඩා ලේසි වෙයි. ඔයාට අමාරු සබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඒක ඒ ඇසුරෙන් පැහැදිලි කරගන්න මම හිතනවානේ දැන් මේ හිනම පොඩි ළමයි නෙමෙයිනේ අර පහවසර ශිෂ්‍යත්ව ළමයෙක්ට කියලා දෙනවා වගේ මේ කියන්න ඕනේ නැහනේ. ඔයාට දැන් යමක් හිතලා කරන්න පුළුවන්. ඒතකොට ඒක පාවිච්චි කරලා ඒ තර්කණේ පාවිච්චි කරලා ඔයාගේ සබ්ජෙක්ට් එකක් මොකක් හරි අවුල් තියෙනවා නම් ඒකට අනුකූලව හිතන්න ඕනේ. හරි නේද? හරි. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එකේ මොකක් හරි දෙයක් ඔයා ගන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් එකතු කරගෙන යන්න සහ මේ channel එක subscribe කරලා නැත්නම් subscribe ටික දාගෙන යන්න ඔය notification එක ඉස්සරහට දාන videos ගැන. හරි. මේ term test එකට ඉස්සෙල්ලාම ඔයා ওই මැද මට්ටමේ ඉන්න ළමයි ටික පාඩම් කරන්න ඕනේ. පාඩම් කරද්දී effectiveම පාඩම් කරන ක්‍රමවේදයක විදිහට අපි කියන්නේ ඔයාගේ ඵලදායීම වෙලාව වැඩි වෙලාවක් පාඩම් කරන එකට යොදවන්න. උදාහරණයක් විදිහට ළමයි හෙනම ඇක්ටිව් ඉන්නවා කියලා හිතන්නකෝ උදේ 10 ඉඳන් 1 2 විතර වෙනකම් ඒ වෙලාව ඔයා ක්ලාස් එකකටවත් එහෙම නැත්නම් වෙන මොකක් හරි ඔයාගේ බාහිර වැඩකටවත් දෙන්න එපා. ඒ වෙලාව තනිකරම ඔයා පාඩම් කරන වැඩේට දෙන්න ඕනේ. තනිකරම පාඩම් කරන එකට ફોකස් එක දෙන්න ඕනේ. ඒක තනියෙන් ඒ වෙලාව ගෙදර ඉඳන් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ගොඩාක් ළමයි මේ වෙලාවේ හිතනවා මේ ක්ලාස් යන එක තමයි සොලියුෂන් එක එතනින් තමයි හදාගන්න පුළුවන් කියලා. නෑ ළමයි ක්ලාස් කොච්චර ගියත් ඔයාගේ ලකුණ වැඩි වෙන්නේ නැහැ. ඔයා තනියෙන් වැඩ කරේ නැත්නම් තනියෙන් වැඩ කළ යුතුමයි. ඒකට අනිවාර්යෙන් හොඳ පේපර් සෙට් එකක් අරගෙන පේපර්ස් කරන්න ඕනේ. සහ තමන්ට බැරි නම් කොටසක්. ඒ කියන්නේ තමන්ට පොත කියවලා තේරුම් ගන්න බැරි නම් කොටසක් ක්ලාස් යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අඩු වෙලාවකින් වැඩි කොටසක් කවර් කරන ක්ලාස් එකක් තෝරගන්න ඕනේ. අඩු වෙලාවක් තියෙන්න ඕනේ. වැඩි ප්‍රමාණයක් කරන්න ඕනේ. ඒ විදිහ ක්ලාස් එකකින් ඔයා කවර් කරගන්න ඕන නම් අන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සරලවම කියනවා නම් අපිට ආතල් දෙන ක්ලාස් එකක් නෙමෙයි අපි තෝරන්න ඕනේ. අපි තෝරන්න ඕනේ අපේ ලකුණ වැඩි වෙන ක්ලාස් එකක්. ගොඩාක් ළමයි හිතන්නේ මේ ආසාවෙන් ඉගෙන ගන්නවා කියන එක තියෙන්නේ අර හිනාව සහ විහිළුව ඇතුලේ කියන එක. ඇත්තම කතාව තමයි ළමයි හිනාවෙන් විහිළුවෙන් උගන්වන්න පුළුවන්. හැබැයි යම්කිසි කාල පරිච්ඡේදයක් යනවා. කියන්නේ ඔයා මුලින් ඉඳන් වැඩ කරන් ආපු නැති ළමෙක් නම් තාම ඔයා බලාපොරොත්තු වෙන්න එපා. එහෙම නිකන් අර සුරංගනා මානසිකත්වයේ ඉඳගෙන මේ වැඩේ කොට දාන්න පුළුවන් වෙයි කියලා. එහෙම ගිහිල්ලත් කොට දාන්න පුළුවන් වෙයි කියලා. එයාලම මේක කට්ට කාලා කොට දාන්න වෙනවා. මොකද ඔයා තාම හොඳ දැනකට ගිහිල්ලා නැත්තම් ඔයාට බෑ ඒ වගේ අර එන කම්ෆර්ටබල් ලයිෆ් එකක් ගෙවාගෙන මේ වැඩේ කොට දාන්න. ඔයා අනිවාර්යෙන් කට්ටක් ගන්න වෙනවා. මොකද ඒ විදිහට කම්ෆර්ටබල් විදිහට ගෙවන්න හැදිලා තියෙන්නේ අර මං කියමු A+ මට්ටමේ ළමයින්ට. ඒ නිසා ඔයා ඉස්සෙල්ලා තේරුම් ගන්න ඔයා ඒ වගේ අර ලේසි පාරවල් ටික හොයනවා නම් එතන තේරුම තමයි ඔයා අනිවාර්යයෙන්ම ඒකෙන් ෆේල් වෙනවා කියන එක. ඒ කියන්නේ සබ්ජෙක්ට් එකක් ෆේල් වෙනවා නෙමෙයි මම ඒකෙන් අදහස් කරන්නේ. ඔයා එකෙන් බලාපොරොත්තු වෙන දෙයට යන්න බැරි වෙනවා කියන එක. ඔයා අනිවාර්යයෙන්ම පාඩම් කරන එකේදී අර ප්‍රමුඛතා අනුපිළිවෙල ගැන මම කතා කරලා තියෙනවා. ප්‍රමුඛතා අනුපිළිවෙලකට කරන්න ඕනේ. ඒ කියන්නේ හිතන්න ඔයාට අමාරුම කොටසක් තියෙනවා. වැඩිපුරම ලකුණු අහනවා පේපර් එකට. ඒ කොටස තමයි ඔයා මුලින්ම කවර් කරගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට ලකුණු ඊට වඩා අඩුවෙන් අහන ඔයාට බැරි කොටස් තියෙනවා. ඒව හිමීට කවර් කරගෙන යන්න ඕනේ. සහ විභාගයට අනිවාර්යෙන් ප්‍රශ්න අහන කොටස් තියෙනවා. ඒව නැවත රිකවර් කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් විද්‍යාවට අදාළ වෙන ජෛව ගෝලයේ පාඩම. ඊට පස්සේ මූලද්‍රව්‍ය ප්‍රමාණනය සහ සංයෝගනය කියන පාඩම. ඊට පස්සේ විද්‍යුත් රසායනයේ පාඩම, තාපයේ පාඩම, ඊට පස්සේ ධාරා විද්‍යුතයේ පාඩම. ඕගෙන් අනිවාර්යෙන් ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඔය ප්‍රධාන පාඩම් සිලබස් එකේ තියෙන ප්‍රධානම පාඩම්. සහ මේ අර ඔයාට මේ පාඩම් හොඳටම පුළුවන් කියලා හිතන පාඩම් වල තියන්න බෑ කිසිම අඩුපාඩුවක්. ඒ කියන්නේ 0% වෙන්න ඕනේ. 0% වෙන්න ඕනේ. ඔයා මොකක් හරි දෙයක් ඇහුවාම ඒක බෑ කියන තැන තියෙන එක. ඒ කියන්නේ හිතන්න ඔයා බලයේ පාඩම හොඳටම පුළුවන් කරගෙන ඉන්නවා කියලා ඔයා හිතන් ඉන්න. හැබැයි මම බලයේ පාඩමෙන් ඔයාගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒක ඔයාට හදාගන්න බැරි වෙන්න බෑ. බැරි වෙනවා නම් ඔයා ඒ පාඩමත් බෑ ඔයාට. සරල කතාව. එතකොට ඔයා ඒ වගේ පාඩම් හොඳටම පර්ෆෙක්ට් කරගන්න ඕනේ. ඒකට ඔයා අනිවාර්යෙන් හොඳ පේපර් එකක් ලියලා පේපර් එකට අනුකූලව ඔයා මාකින් ස්කීම් එකක් බලාගෙන අනිවාර්යෙන් පේපර් ලියලා විතරක් මදි. මාකින් ස්කීම් තියෙන පේපර්ස් ලියන්න. මම මේ නැවත කියනවා මේ මාකින් ස්කීම් තියෙන පේපර්ස් පමණක් ලියන්න. ගොඩාක් ළමයි පුරුදු වෙලා ඉන්නවා නිකම් පේපර් එකක් අරන් ඔහේ ලියාගෙන ගිහිල්ලා Tamanට හිතෙන විදියට හරි වැරදි දානවා. ඉතින් ළමයි Tamanට හිතෙන විදියට හරි වැරදි දාන්න ඕන නම් ඉතින් ආයෙ බලන්න පේපර් එක බලන් දෙයක් නැහැ නේ. මොකද Tamanට හිතෙන විදියට මේක ගැහුවේ. මේ මාකින් එකක් ඕනේ අනිවාර්යෙන්. ඒ නිසා මාකින් එකක්
තියෙන පේපර් සෙට් එකක් අරගෙන කරන්න සහ මේ අඩු වෙලාවකින් පුළුවන් තරම් මේ වෙලාව කවර් කරන්න. මොකද ටර්ම් ටෙස්ට් එකට එච්චර ලොකු කාලයක් නැහැ. ඒක නිසා මේ පාඩම් කරන ගමන්ම පේපර්ස් කරගෙන යන එක තමයි මේ වෙලාවේ ටර්ම් ටෙස්ට් එකට ලෑස්ති වෙන්න තියෙන හොඳම ක්‍රමය. O level වලට නෙමෙයි ටර්ම් ටෙස්ට් වලට ලෑස්ති වෙන්න තියෙන හොඳම ක්‍රමය. පාඩම් කරන ගමන් පේපර්ස් ටික කරගෙන යන්න පුළුවන්. උපරිමයෙන් Tamanට මේකට දෙන්න පුළුවන් කාලය දෙන්න. පැය ගාන වැඩක් නැහැ. පැය 10 12 14 16 ඒ වැඩන්නේ. ඔයාට පුළුවන් උපරිමයේ කොච්චරද? ඒක උපරිම ඵලදායීතාවයෙන් කරන්න. ළමෙක් ඉන්න පුළුවන් පැය 10ක් උපරිම ඉෆර්ට් එකකින් වැඩ කරනවා. ඒ ළමයාත් හරි. ඒ වගේම තමයි තව ළමෙක් ඉන්න පුළුවන් පැය 15ක් එයාගේ සාමාන්‍ය ධාරිතාවයෙන් වැඩ කරනවා. ඒ ළමයාත් හරි. මොකද ඒ ළමයි දෙන්නම වැඩ කරලා තියෙන එකම ප්‍රමාණයක්. අවසානයේ අර අපි කියන්නේ කාර්ය ප්‍රමාණය සමානයි අවසානයේ. ඒ ළමයි දෙන්නගෙම ඔළුවට ගියපු ප්‍රමාණය සමානයි. හැබැයි එක ළමෙක් පැය 10කින් කවර් කරපු එක තව ළමෙක්ට පැය 15කින් කවර් කරන්න ඕන. ඒක ඒ ළමයාගේ තියෙන දැනුම් මට්ටම. ඒක ගැන තර්ක කරන්න දන්න එපා. ඒක මටත් එහෙම බැරි වේද? මටත් පැය 10කින් පුළුවන් වේද? ඒව ගැන හිතන්න එපා ළමයි. ඒවා මේකට ඒ වෙලාව නෙමෙයි. ඒක හිතන්න තිබ්බවාට කලින් දැන් බෑ. දැන් මෙතනින් ඉස්සරහට වා යකෙක් වගේ වැඩ කරගෙන යන්න ඕනේ. සවවාට බැරි වුණා නම් ඒ ටික අනිවාර්යෙන්ම හදා ගන්න ඕනේ. ඔයා දැනගන්න ඕනේ මේ වෙලාවේ වෙනස් වුනේ නැත්තම් ඔයාට වෙනස් වෙන්න බෑ කියන එක. ඒකට මේ වෙලාවේ වෙනස් විය යුතුයි. මේ වෙලාවේ වෙනසක් කරන්න උත්සාහයක් දරන්න ඕනේ. ඒ උත්සාහය දරන්න හොඳම තැන තමයි ටර්ම් ටෙස්ට් එක. ඒකට අනිවාර්යෙන් කරන්න ඕනේ වැඩ ටික මොකද්ද? අර තමන්ගේ ගැටලු අඩුපාඩු තියෙන පාඩම් ටික හදාගෙන ඒ හදාගන්න ගමන් පේපර්ස් ටික කරගෙන යන්න ඕනේ. ඒ වැඩෙත් එක පුළුවන් නම් ඔයා ෂෝට් නෝට් එකක් හදාගෙන යන්න. මොකද ඔයා පාඩම් කරද්දී ඔයාට වැදගත් කියලා හිතන පොයින්ට් හැදෙනවා. ඒ පොයින්ට් ටික වෙනම ලියාගෙන පොයින්ට් බුක් එකක් මේන්ටේන් කරන්න. මම මේ පොයින්ට් බුක් එක කියන එක අපේ පේපර් ක්ලාස් වල මම නිතරම කියන දෙයක්. අපේ පේපර්ස් ඇතුලේ මම ඩිස්කෂන් ගෙනියන්නේම පොයින්ට් විදියට. සහ ඒකට හේතුව තමයි මේ දැන් විභාග රටාව වෙද්දී ප්‍රශ්නයක් නිර්මාණය වෙන්නේ ගොඩාක් වෙලාවට තනි පොයින්ට් එකක් හෝ දෙකක් පදනම් කරගෙන. කලාතුරකින් තමයි එක ප්‍රශ්නයක් වගේ තමයි පොයින්ට් 3කට එහා ගිහිල්ලා එකතු වෙන්නේ. කියන්නේ O level කියන්නේ සරලවම ළමයි මාර ලේසි විභාගයක්. එක පොයින්ට් එකක් ගන්නවා නම් ඒ පොයින්ට් එකෙන් ප්‍රශ්නයක් ගොඩ දාගන්න පුළුවන්. ඒක MCQ එකක් වේවා, ස්ට්‍රක්චර්ඩ් එකක් වේවා, essay ප්‍රශ්නයක කොටසක් වේවා. ඒක දැනගැනීමෙන් උත්තරේ ලියන්න පුළුවන් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් පොයින්ට් විදිහට මේවා පාඩම් කරන්න උත්සාහ කරන්න. මම අපේ ක්ලාස් වල සහ ඊට අමතරව පේපර් ක්ලාස් එකේ වෙනම ගෙනියන්නේ මේ පොයින්ට් කියන ප්‍රෝග්‍රෑම් එක. මොකද හේතුව පොයින්ට් එක දන්නවා නම් උත්තරේ ලියන්න පුළුවන් කතාවක් තමයි මේ විද්‍යාව විෂයට අදාළව තියෙන්නේ. සහ අනිත් සබ්ජෙක්ට් තියෙනවා මැත්ස් වගේ ඒවා නම් ඔයාලා හදලා පුරුද්ද තියෙන තරමට ඔයාලට පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයා ගණන් කොච්චර ප්‍රමාණයක්ද හදන්නේ ඊට සමානුපාතිකව ඔයාලට ගණන් කියන සබ්ජෙක්ට් එක පුළුවන් වෙනවා. ඒ වගේ එක සබ්ජෙක්ට් වලට අදාළව එක තියරි තියෙනවා. ඉතින් ඒ සබ්ජෙක්ට් වලට අදාළව ඒ ප්‍රවීණ ගුරුවරුන්ගෙන් අනිවාර්යෙන් ඔයා උපදේශක් අරගෙන ඒ වැඩේට බහින්න. එතකොට ඔයා හිතන උපරිම ලකුණට ඔයාලට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. සහ අන්තිම වශයෙන් උත් කියන්න තියෙන්නේ මේක අතාරින්න එපා. මේක අතෑරියොත් වෙන අපරාධයක් වෙනවා. සහ ඉස්සරහ දවසකදී ඔයා මේක හැරිලා බැලුවොත් මම කොහොමද O level ලිව්වේ කියන එක ගැන කවදා හරි දවසක මම කියන්නේ මේ ළඟදි කාලෙක නෙමෙයි. හිතන්නකො අවුරුදු 35ක් 40ක් ගියාට පස්සේ තමන් යම්කිසි මොකක් හරි රස්සාවක් කරගෙන යන ගමන් ඉඳෙද්දි මේ O level කියන එක තමන් කොහොමද ගත කරේ O level ජීවිතේ අර පාසල් ජීවිතේ හරි සුන්දරයි කියලා ඒක ගත කරේ කොහොමද කියන එක බලද්දි ඔයාට කලකිරීමක් එනවා නම් ළමයි ඒ වෙලාවේ එතනින් ඉස්සරහ ජීවිතේ ඔයාට හැමතිස්සෙම මේ පසුතැවීම එනවා. ඒක අර ගොඩාක් මිනිස්සු මේ ජීවිතේ දිනපු කියන මිනිස්සු ගොඩාක් කියන කතාවක් තමයි තමන්ගේ අධ්‍යාපනය නැතුව මේ සල්ලි කියන දේ විතරක් එකතු කර ගැනීම කියන්නේ ඒක අර සන්තුෂ්ඨතාවයක් දැනෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ තමන්ට පිරිච්ච ගතියක්, තමන්ට මේ නිකන් අර කම්ෆර්ටබල් ගතියක් දැනෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ මිනිස්සු එතකොට උත්සාහ කරනවා ඉගෙන ගන්න ආයේ පාරක්. ඒක නිසා මේ වෙලාවේ මේකට හරියට වැඩේ දීලා තමන්ගේ උපරිමයේ දීලා වැඩේ කරන්න පුළුවන් උපරිමයෙන් කරන්න ඔයාලට පුළුවන් සහ ඔයාගේ කැපැසිටි එක ඔයා අඳුරන්නේ නැහැ තාම. ඒක නිසා තමන් ලේබල් ගහගන්න එපා. මට මෙච්චරයි පුළුවන්, මම මෙච්චර කෙනෙක්, මම මේ වගේ මෝඩෙක්, ඒ වගේ ලේබල් ගහගන්න එපා. ඒකට කල් වැඩි තාම. ඒක නිසා මේ වෙලාවේ කළ හැකි උපරිමයේ කරන්න ඔයාලට පුළුවන් කියන මානසිකත්වයේ ඉන්න සහ උපරිම ලකුණක් තමන් ගන්නවා කියන තැන ඉන්න. ලකුණු 70 60 එහෙම ගන්න එපා. ගන්න එකේ ගන්න 95ක් විතර. අය ගහන ගේම උපරිමයටම ගහන්න ඕනේ. එහෙම නැතුව මේ චූටි ඒවා කරලා පොඩි ලකුණු වැඩි කරගෙන එහෙම නෙමෙයි. කරන එක උපරිමයෙන් කරන්න. කරන එක උපරිමයට යන්න try කරන්න. මොකද ඔයාලට පුළුවන්. ඔයා පුළුවන් කියන විශ්වාසයෙන් වැඩ කරන්න. හරි. එහෙනම් හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වැඩේ එක දිගට කරගෙන යන්න.